මට මේ සිද්ධිය සිද්ධ වුණේ මගේ ඉස්සෙල්ලම ප්‍රේමවන්තයා වුණ දුමින්දු එක්ක යාළුවලා හිටපු මුල්ම කාලේ. ඒ කියන්නේ දැනට අවුරුදු 10කට 12කට විතර කලින්. දුමින්දු තමයි මගේ පළවෙනිම ආදරේ. එයා අපේ ගමේම කෙනෙක්. අපි දෙන්න එකම ඉස්කෝලේ එකම පන්තියේ ඉගෙන ගත්තේ. එයාලා හරිම දුප්පත්. ඒ නිසා හොඳට යමක් කමක් තිබුණ අපේ අම්මලා තාත්තලා එයාගේ පවුලේ කවුරුවත් ගණන් ගත්තේවත් නැහැ. දුප්පත් වුණත් දුමින්දු හරිම හොඳයි. ඒ වගේම හරිම ලස්සනයි. පන්තියේ කෙල්ලන්ගේ සීන කුමාරයා වෙලා හිටියේ එයා. හැබැයි ඉතින් කෙල්ලෝ ඉස්සරහා මෙයා ටිකක් අහංකාරයි. ඒත් මට නම් එහෙම අහංකාරකමක් පෙන්නුවේ නැහැ. ඒ වෙනුවට පොඩි බයක් වගේ දෙයක් තමයි එයා මට පෙන්නුවේ. කොහොම හරි ඉතින් ඉස්කෝලේ O level පන්ති වලට එනකොට මගේ යාළුවෝ හැමෝටම වගේ ආදර සම්බන්ධතා තිබුණා. උන් ඒ වගේ අත්දැකීම් කියව hina වෙනකොට එහෙම එකක් ගැන ආසාවක් මගේ හිතෙත් ඇති වුණා. මගේ හිතේ මැවුනේම දුමින්දුව. හැමදාම හොරෙන් මගේ දිහා බලන් ඉන්න දුමින්දුව දවසක් මං අතටම අල්ලගත්තා. මොකද හොරෙන් බලන්නේ කියලා මං එයාගෙන් ඇහුවාම එයා hina වුණේ හරිම අහිංසක විදියට. ඉස්සෙල්ලම කෙල්ලෙක්ට ආදරේ කියන්නේ කොල්ලෙක්නේ. ඒත් අපේ ආදරේදී සිද්ධ වුණේ ඒකේ අනිත් පැත්ත. මං දවසක් දුමින්දුගේ ඇස් වලට එබිලා ඇහුවා මට ආදරෙයිද කියලා. හිතන්න එක තප්පරයක්වත් නොගෙන එයා ඔව් කිව්වා. එදා ඉඳන් අපි ප්‍රේමවන්තයෝ වුණා. හැබැයි අපි ආදරය කරේ හරිම පරිස්සමට. මොකද අපේ ගෙදරින් දැනගත්තොත් මට ඉස්කෝලේ එන්න ලැබෙන්නේ නැහැ වගේම දුමින්දුටත් සෑහෙන ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙන බව මං හොඳටම දැනගෙන හිටියා. දවසින් දවස අපේ ආදරේ වැඩි වුණා. අලුත් වුණා. ඒත් අපි දෙන්න කවදාවත්ම තනියෙන් කොහෙවත් ගියේ නැහැ. එයා මට යන් කියලා කවදාකවත් කතා කරෙත් නැහැ. ඒත් අනිත් කෙල්ලෝ කොල්ලොත් එක්ක විනෝද වෙන හැටි අහුවාම මට හරි ආසයි මෙයත් එක්කත් ඒ දේවල් විඳින්න. ඒත් ගෙදරට බය නිසා හැමදේම ඉවසගෙන හිටියා. මොකද ගමේ අය අපි දෙන්නවම දන්නවා. ඉතින් කොහෙද හරි මුණ ගැහුණත් කවුරු හරි දැකලා ඇවිත් ගෙදරට කියයි කියලා මං හරිම බයෙන් හිටියේ. ඔහොම ඉද්දි දවසක් අපේ අම්මයි තාත්තයි මල ගෙදරක ගියා තාත්තගේ යාළුවෙකුගේ. ගෙදර මං විතරක් නිසා මගේ යාළුවෙක් ගෙන්න ගන්න කියලා තාත්තා මට කලින් දවසේම කිව්වා. මගේ හොඳම යාළුවා වුණේ මනෝරි. මං ඒකිට විස්තරේ කියලා දුමින්දුවත් අඬ ගහගෙන එන්න කියලා කිව්වා. අම්මලා යන්න කලින්ම ඒකි දුමින්දුත් එක්ක ඇවිල්ලා දුමින්දුව මග තියලා අපේ ගෙදර ආවා. අපි එනකොට හවස් වෙයි දෙන්නත් එක්ක දොර වහගෙන පරිස්සමට ඉන්න කියලා තමයි අම්මලා ගියේ. එයාලා යන දිහා හොරෙන් බලා ඉඳපු දුමින්දු ඉක්මනටම අපේ ගෙදරට ආවා. මට ඉතින් එයාව දැක්කම ආසාවෙ බෑ. ඇයි ඉතින් මෙහෙම තනියෙන් හම්බුන පළවෙනි වතාවනේ. අපි දෙන්න මගේ කාමරේ තනි වෙද්දී මනෝරි ටීවී එකක් දාගෙන සාලෙට වෙලා හිටියා. ඇත්තට මෙද අපි දෙන්නම හිටියේ හිරිවැටිලා වගේ. එයාගේ තුරුල්ලේ මං හිටියේ හරිම ආසාවෙන්. එහෙම ඉන්න වැඩි වෙලාවක් අපිට හම්බුනේ නැහැ. එකපාරටම මනෝරි කාමරයට දුවගෙන ආවා. ඇත්තට මේ වෙලාවේ අපි දෙන්න හිටපු විදියට මට ඒක එහෙම එනකොට පුදුම ලැජ්ජාවක් හිතුනේ. ඒත් ඒකේ මූණේ තිබුණේ මහා බයක්. දුමිදු පිටිපස්සෙන් ඉක්මනට පැනලා දුවන්න නිමිලාගේ නැන්ද ඇවිල්ලා කියලා ඒකි කිව්වා. මටත් හීන් දාඩිය දැම්මා. ඉක්මනට දුමින්දුව පිටිපස්ස දොරෙන් එළියට දාන්න යද්දී මෙන්න මෙයා කියනවා තව එකම එක කිස් එකක් දෙන්නකෝ කියලා. විකාර නැතුව යනවහලෝ කියලා මං එයාව එළියට තල්ලු කරලා දොර වැහුවා විතරයි මෙන්න නැන්ද කුස්සියේ. මොකද දරුවෝ මේ බය වෙලා දාඩියත් වැක්කිරෙනවා. නැන්ද එහෙම කිව්වා. එයා එහෙම අහනකොටම මනෝරි දුවගෙන ඇවිත් පූස් තඩියව එළියට දැම්මද බං කියලා ඇහුවේ ඇහැකුත් ගහලා. ඔව් ඔව් දැම්මා. මේ වලන් ටිකත් පෙරලලා දිව්වේ කියලා මං කිව්වා. කොහොම හරි නැන්ද හිතුවේ හොර පූසේ ගෙට රිංගලා කියලා. යාන්තමට එහෙම කියලා එදා කතාව එතනින් බේරගත්තා. ඒත් ඊට පස්සේ මට හරි දුකයි. ඇයි ඉතින් මම බැනලානේ මෙයාව එළියට දැම්මේ. කොහොම හරි ඉතින් පස්සේ දවසක නිමිලෑ ගෙදරදී කවුරුත් නැති වෙලාවක එයා මගෙන් ඒ වාඩුව ඇල්ලුවා. ඇත්තටම දුමින්දිය එක්ක සිදුුනේ සිදුවීම් විතරයි මට හැම දෙයකටම ඉතුරු වෙලා තියෙන්නේ. ඒ හැමදේම මගේ සුන්දර මතකයන් විතරයි. අද වෙනකොට මං වෙන කෙනෙක් වෙලා. එයත් එහෙමයි. ඒත් අදටත් මගේ හිතේ එයා එක්ක ගෙවුනේ රස සිදුවීම් හරිම සුන්දර විදියට සටහන් වෙලා තියෙනවා.